හරි. මෙන්න මේමයි ඈ. සංඛ්‍යාවක් 9න් බෙදෙනවද බලන විදිය. 2025. මේ අවුරුද්ද. මේක 9න් බෙදෙනවද නැද්ද? හොයන්න හදා. 2025 ඈ. හරි ලේසි. 9න් බෙදෙනවද බලන්න. ඉලක්කම් දර්ශකය හොයන්න. හරි. ඒතර ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද? ඉලක්කම් දර්ශකය කියන්නේ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ටික එකතු කරාම එන උත්තරේ. මේක ඉලක්කම් ටික එකතු කරාම උත්තරේ කීයද? 1 ධන 2 ධන 5. 4යි 5යි 9. එහෙනම් මේ ගන්න 9න් බෙදෙන්න. ඕනම් බෙදලා බලන්න ගෙදර. බෙදෙන්න. 5203. මේක ඉලක්කම් දර්ශකයෙන් ඊයේ ඉලක්කම් දර්ශකය 10යි 5යි 2යි 7යි 7යි 3යි 10යි. මේ 10යි නෙමෙයි ඉලක්කම් දර්ශකය. 1. ආයි මේක 1.0 එකතු කරලා තනි උත්තරයකට හදන්න නේ. 1.1. ඒක තනි ඉලක්කම වලට යනකම් හදන්න. එතකොට මේ උත්තරේ මොකක් කියලා කියන්නේ? සංඛ්‍යාවේ ඉලක්කම් ටික එකතු කරලා තනි උත්තරයක් දක්වා සුළු කරාම උත්තරේ මොකක් කියලා කියන්නේ? ඉලක්කම් දර්ශකය. හරිද? ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකයේ 9 වේ නම් පමණයි සංඛ්‍යාවක් 9න් බෙදෙන්නේ. ඔයාලට ඒක චෙක් කරන්න පුළුවන් නම වරක් චක්‍රේ. 9 10 8 9 වරක් 2. 9 වරක් 3 කී? 27 36 45 54 63යි 72 81 90යි 99යි 108යි දවලියක් ගලවන්න. ඒක මේ 9 එච්චරයි ඉන්නේ 1යි 8යි 9 2යි 7යි 9යි 3යි 6යි 9යි 9 වරක් චක්‍රයේ තියෙන ඕනම සංඛ්‍යාවක 9න් බෙදෙන ඕනම සංඛ්‍යාවක ඉලක්කම් ටික එකතු කරාම 9. මෙන්න බලන්න 6යි 3යි 9යි 7යි 2යි 9යි 9යි 0යි 9යි 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 18. 18යි කියන්නේ 1යි 8යි 9යි. හරි 108යි 9යි. එහෙනම් සංඛ්‍යාවක් 9න් බෙදෙනකොට බලන්න කොහොමද? සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකයේ 9 වෙනම් ඉම සංඛ්‍යාව 9න් බෙදෙයි. නැත්තම් නොබෙදෙයි. හරි